කීර්ති ශ්‍රී මංගල ධම්මරත්න අභිධාන නායක අපේ හාමුදුරන් වහන්සේ ඔබ වහන්සේට ගෞරවයෙන් අප ආරාධනා කර සිටිනවා පිළිගැන්ම ඉටුකට මේ කටයුතු සමාරම්භය ලබන්න. අප සාදු නද දිනුන වහන්සේට ආරාධනා කරමු. සාදු සාදු සාදු. මේ දහස් සංඛ්‍යාත සත්පුරුෂ මිනිසුන්ගේ අවසාන සත්පුරුෂයා දක්වා හැමදෙනාම සාදුකාරයක් පවත්වන්න. නැවත වතාවක් සාදුකාරයක් පවත්වන්න. රටක් දයක් පූර්වක්‍ෘත පුණ්‍ය 이르දියකට ලැබිච්ච අසහාය වූ දේශන ප්‍රාතිහාරයෙන් තථාගතයන් වහන්සේගේ සද්ධර්මයේ අතබුලක් කරලා නූතනයේ රටක් ජාතියක් තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් සුවපත් කරන ලාංකීය බොදුණු හදවත්වල කුළුණු තරුණ හදවත්වලට තථාගතයන් වහන්සේගේ ධර්මයේ සංනිවේදනය කරපු අපේ යුගයේ තරුණ යතිවරයාණන් වහන්සේ ඔබගෙත් අපගෙත් කල්යාණ මිත්‍රයන් වහන්සේ අපේ කත්නෝරුවේ සිරිධම්ම හාමුදුරුවන් වහන්සේගේ පළවෙනි සෙන්කඩගල සම්ප්‍රාප්තියයි අද මේ අවස්ථාවේදී සෙන්කඩගල පුරවරයේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ මේ සුන්දර ශිඛරයේ මුදුනේ මේ අවස්ථාවේ සනිටුහන් වෙනු ලබන්නේ මේ පින්කම සංවිධානය කරේ මහනුවර අපේ තරුණ කැල ඒ තරුණ කැල වෙනුවෙනොත් මේ වැඩම කොට වදාළ පූජනීය කල්යාණ මිත්‍රාණන් වහන්සේලා වෙනුවෙනොත් වහන්සේ ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගන්නවා දායක කාරකාදී ඔබ සත්පුරුෂ සිළු දෙනා අපේ කෙරෙහි අනුකම්පාවෙන් මේ අවස්ථාවට වැඩම කොට වදාළ අපේ සත්පුරුෂ දේශකයාණන් වහන්සේ ඔබගේ අපගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ හරියෙන් සාදුකාරයක් පවත්වලා පිළිගන්න. අද අපිට හරි අසිරිමත් දවසක් මාසෙකින් විතර නෙල්ලිගලට බොහෝ පිරිසක් ආවා. දෙසැම්බර් නොවැම්බර් පොවෙට වැස්ස නිසා සෙනග නැහැ. දෙසැම්බරුත් එහෙමයි. එසා මාස එකමාරකින් විතර දහස් සංඛ්‍යාත පිරිසකකින් මේ පුදබිම පිරී ගියා. ඒ නිසා මේ සත්පුරුෂ මිනිස්සු ඊයේ ඉඳන් ආපු මිනිස්සු ඉන්නවා. ඊයේ සවස ආපු මිනිස්සු ඉන්නවා. අද උදෑසන ඉඳන් ආපු මිනිස්සු ඉන්නවා. සත්පුරුෂ මිනිසුනේ සුන්සිත පහදවාගෙන මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරත්වා හැමදෙනාටම තෙරුවන් සරණයි. ශක්්‍යතාවය කියන කාරණාව බොහෝ මිනිසුන්ට යතිවරයන් වහන්සේලාට පිළිපෙනවාද නිදසුනක් ඕන්නම් ඒ නෙල්ලිගල නායක හාමුදුරුවෝ රටක් එකලු කරන්න දැක් එකලු කරන්න ශක්්‍යතාවයේ තියෙන මහා යතිවරයන් වහන්සේ නමක්. උන්වහන්සේට පුළුවන් පැය 48න් තැනක් ඉදිකරවා නිමවා දම් දෙසන්නට තැනක් හදන්න. උන්වහන්සේට පුළුවන් ලක්තරණී තලයේ මිනිස් දාමය එක තැනකට ගේන්න එක වචනයකින්. උන්වහන්සේට පුළුවන් සදහැසිත ඇති මිනිස්සු බැතිසිත ඇති මිනිස්සු වකට පත් කරමින් මේ උත්තරීතර වූ තැන්වලට මිනිසුන් කැඳවාගෙන පින්සිත ඇති මිනිසුන් වකට පත් කරන්න. උන්වහන්සේගේ ශක්්‍යතාවය තවදුරටත් මුදුන් පමුණවා ගන්නට හැකි වේවා යහපතම වේවා කියලා චිරජීවනයේම වේවා කියලා සාදුනාදයක් අපි පවත්වමු. සාදු සාදු සාදු. අවසර මෙතෙන් පටන් දැයේ පිනට පහළ වුණු ඒ දේශනා ප්‍රාතිහාරය පාන්නට හැකි ගමක ඉපිද ලොවක් හඳුනන රටක් හඳුනන ඒ යතිවරයන් වහන්සේට ආරාධනා කරන්න. අප සූදානම් ගෞරවයෙන් ආරාධනා කරන්න අපේ මල්වට්ටිය පිළිගැන්වීම සඳහා හිටපු මධ්‍යම සහ සබරගමු අඳුකාරවර ටිකිරි කොබ්බයාකාර මැතිතුමනි ඔබතුමන්ට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා උන්වහන්සේට මේ උත්තරීතර උදම් සභා මණ්ඩපය ආරම්භ කිරීමට මේ මලින් පුද ආරාධනාවන් ඉටු කරන්න. ඉන් අනතුරුව දැහැත් පිළිගැන්වීමේ කටයුත්ත වෙනුවෙන් මේ උත්තරීතර කාරණාවේ මහනුවර කොට්ටාශයේ පොලිස් අධිකාරී උමේෂ් රන්දික මහත්මයාණන් ඔබතුමන්ටයි ආරාධනා කරන්නේ දැහැත් පූජා කරමින් මේ මොහොතේ මේ කටයුත්ත ආරම්භ කරන්නට අප සූදානම්. දැහැත් පිළිගැන්වීමේ කටයුතු කරන්න මහනුවර කොට්ටාශයේ පොලිස් අධිකාරී උමේෂ් රන්දික මහත්මයාණන් අප සාදුනාද පවත්වමු. සාදු සාදු සාදු. අප සාදු නාදයක් පවත්වා උන්වහන්සේට ආරාධනා කරමු. සාදු සාදු සාදු. හොඳයි සාදුකාරයක් දෙන්න. තුන් වතාවක් নমස්කාරය කියන්න පංචශීලයේ සමාදන් වීම සඳහා. මොනවද ඉන්නවද? අද බඩේරලා ටෙස්ට්ලා ඉන්නවා.
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนังสัมปุณนังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิකාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං හොඳයි නිශ්ශබ්ද වෙන්න නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मुक्कदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාති සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං තී හොඳයි මූලාසනේ වැඩ ඉන්න නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඓතිහාසික අම්බුලුගල රාජමහා විහාරය ඓතිහාසික කූරගල රජමහා විහාරය මත්තල අංගීරස බෞද්ධ මධ්‍යස්ථානයේ ඇතුළු විහාර ගණේ ගරු විහාරාධිපති රත්නපුර මහදිසාවේ ප්‍රධාන සංඝ නායක දුරන්දර ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ඒ වගේම ඉන්දියාවේ රජගහ ආනන්ද බෝධි සමාගමේ ගරු ප්‍රධාන සභාපති තැන්පත් රජගහ මහා විහාරයේ ගරු විහාරාධිපති ගෞරවනීය අපේ පල්ලේගම විජිතනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු
මේ ස්ථානයේ වැඩ ඉන්න පින්වත් මහා සංඝරත්නයෙන් අවසරයි අපේ ගරු ආණ්ඩුකාර තුමනි පොලිස් අධිකාරීතුමා මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමා ඒ වගේම අපේ නායක හාමුදුරුවන්ගේ අම්මයි තාත්තයි පින්වන්ත දෙපළ ඇතුළු සද්ධර්ම ශ්‍රවණලාභී සත්පුරුෂ පින්නතුනි පින්නතියනි මේ සියලු දෙනාම මේ එක්කහුව වෙලා බලාගෙන ඉන්නේ සූදානමින් සිටින්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ හැසිරෙන මිනිස්සු හැටියට අපෙන් කරන්න ඕන කරන යුතුයකමක් ඉෂ්ට සිද්ධ කරන්න නායක හාමුදුරුවෝ අරමුණ පැහැදිලි කරනකොට ප්‍රකාශ කරන්න යෙදුණා උන්වහන්සේගේ ප්‍රමුඛම අරමුණ තමයි අර හරි අපූර්වට බොහොම ලෙන්ගතුව කීවේ අර නුවර මගේ මිනිස්සුන්ට බණ අස්සන්න පින්නතුනේ භික්ෂුන් වහන්සේ නමකගේ දෙවුර මත පැවරුණු ප්‍රධානම කාර්ය මිනිස්සුන්ගේ හිත්සුව පිණිස භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය ප්‍රචාරය කරන එක හොඳට මතක තියාගන්න බණ කියන අපිට වඩා පිං සිද්ධ වෙනවා මේ පිංකම සංවිධානය කරපු නායක හාමුදුරුවන්ට උන්වහන්සේලා මේ විහෙර විහාර හැදුවා විතරක් නෙමෙයි මේ ජනතාව දිහා පින්නතුන් දිහා බලලා මේක නායක හාමුදුරුවන්ට අරුමයක් නොවෙන්න පුළුවන් මේක සතුටු වෙන්න පුළුවන් උන්වහන්සේට හේතුව අපරාධවලට තෝතැන්නක් වෙච්ච වෙන්න ගියපු මේ කන්දනේ දහස් ගාණක් මිනිස්සු බුදුහාමුදුරුවෝ ප්‍රමුඛ කරගෙන මේ පඩිපෙල් දෙක තුන නැගලා උඩට එනකොටම අත් දෙක එකට පුට්ටු වෙලා නලලට එනවද ඒක ඉබේ වෙනවද නැත්නම් හිතලා වෙනවද ඒක අපි දන්නේ නැහැ ඒක નિરાයාසයෙන් සිද්ධ වෙනවා මෙතන පඩිපෙළ නැගලා ධාතු මන්දිරයට උළුවස්සෙන් ඇතුල් වෙනකොට සමම්පිච්ච මල් සුවඳ එනකොට කවුද මතක් වෙන්නේ බුදුහාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේ හිත නිමෙනවා ලොකු කුඩා සෑම සියලු දෙනෙකුටම මිනිස්සු පන්සල් එන්නේ සැනසෙන්න ඒ සැනසීම ලබා ගන්න පුළුවන් තැන මේ සෙරටම වඩාද සතුටු වෙනවා නායක හාමුදුරුවන්ගේ අම්මයි තාත්තයි ඒ සැනසීම ලැබෙන්න ලෝකයකට ඒ සැනසීම දායාද කරන්න පුණ්‍ය භූමියක් උන්වහන්සේ හැදුවා නිර්මාණය කරා මිනිස්සුන්ගේ හිත්වලට ඇති වෙන්න ඕනේ අර පල්ලහැ මළුවෙන් වාහනේ දාලා සරප්පු ටික ගලවලා උඩට එනකොට පළවෙනි වැලිකටේ පෑගෙනකොට මොකක්ද මතක් වෙන්න ඕන වෙනතුනේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං අපිට අපේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් නැහැ විශ්වාස කරන්න නත්ති මේ සරණං අඤ්ඤං ඔයත් මේවා අහලා ඇති ලක්ෂ වතාවකට වැඩියෙන් අහලා ඇති නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං පින්නතුනි ධර්මයෙන් තොර සරණක් අපිට නැහැ නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං සංඝ රත්නයෙන් තොර සරණක් නැහැ මේ ත්‍රිවිධ රත්නයේ සිහිපත් වෙන එකම තැන මොකක්ද පන්සල දලදා හාමුදුරුවෝ වඳින්න යනකොට හේවිසි ශබ්ද පූජාව ඇහෙනකොට ඇති වෙන හැඟීම මිනිස්සුන්ට නිකම්ම හැඟීම ඇති වෙනවා මොකක්ද මර බුදුහාමුදුරුවෝ ගාවට ආවා වගේ හැඟීම පන්සලට එනකොට මේ මෙච්චරයි අපිට නිමෙන්න තියෙන්නේ කියමු බලන්න ඇයි මෙච්චර දහස් ගාණක් මිනිස්සු බණ අහන්නේ කොහොමද දැන් මේ දෙසැම්බර් මේ දවස් ටික ගත්තත්
නායක හමුදුරුවනේ මං ලක්ෂ 7කට වැඩියෙන් බණ කියලා දෙනවා. ඇයි මෙච්චර මිනිස්සුන්ට නිමෙන්න ඕනේ? මිනිස්සු පිච්චි පිච්චි ඉන්නේ. මිනිස්සුන්ට සැනසීමක් තියෙන්න ඕනේ. මේ සැනසීම තියෙන්නේ ධර්මයෙන් විතරයි කියන එක වයස් ભેදයක් නැතුව ඔප්පු වුණා. මේ පුණ්‍ය භූමියේ තරුණයෝ කී දහහක් ඉන්නවද? මේ තරුණ මහත්තුරු සේරම ආවේයි මතක තියාගන්න. පුංචි දරුවගේ ඉඳන් වයසක අම්මා තාත්තා දක්වාම හැම කෙනෙකුටම ධර්මයේ පහස අවශ්‍යයි. වෙන මොකටද ආවේ? හැම කෙනෙකුටම බුදුහාමුදුරුවන්ගේ කරුණාව අවශ්‍යයි. වෙන මොකේටද ආවේ? අපි නොකියුවට ඕක තමයි යථාර්ථය. වෙන කිසිම අරමුණක් නැහැ. ඒ නිසා මතක තියාගන්න. මිනිස්සෙක් විදිහට මේ සංසාරේ උත්පත්තිය ලැබපු මේ ආත්මය තුල කොච්චරවත් පින් කරලා ඇති නායක හාමුදුරුවෝ සිහිපත් කරපු විදිහට ජීවමාන බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා. අනික් පැත්තෙන් බුදුහාමුදුරුවන්ගේ ශ්‍රී පතුලේ පහස ලැබපු සමනල කන්ද කවදාවත් හිතුවද මේ දෙකටම මැදි වෙච්ච මේ පිම්බිම තුල මෙහෙම බණ අහන්න හම්බෙයි කියලා. ඒ නිසා සියලු දෙනාම ප්‍රාර්ථනා කරන්න ඕනේ. මේ තමයි සංසාරේ හැරවුම. අද නෙල්ලිගල බණ අහන දවස. මේ තමයි සසර ගමනේ සුවිශේෂී දවස. නෙල්ලිගල බණ අහන දවස. සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා ඔච්චරයි. මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්නේ කල්ප ගානක් සංසාරේ දුක් විඳලා පින්නතුනේ මිනිස් වෙලා උපදින්නෙම බුදු වෙන්නත් කවුරු වෙලාද උපදින්න ඕන? මිනිස් වෙලා උපදින්න ඕන. මිනිස්සෙක් වෙලා උපදින්න ඕන. මේ මිනිස් වෙලා අපි ඉපදුනේ දුක් විඳින මේ ඝෝරතර සංසාරේ මේ යන ගමනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නේ. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්කය වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. මේ තමයි ප්‍රාර්ථනාව වෙන්න ඕන. පාරමිතා පුරන්න පුළුවන් පහසුම ලේසිම ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්මය. ඒ නිසා මේ ලැබපු මනුෂ්‍යාත්මයෙන් අද ප්‍රාර්ථනා කරමු. අද ඉඳන් පාරමිතා පුරන්න ධෛර්යය ලැබේවා. රහත් වෙලා නිවන් දකින්න මේ පින් අද නෙල්ලිගල පුදබිමේ අහන දේශනාව සසරට හේතු වේවා. සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරන්න. පින්නතුනේ නිවන් දකින්න ප්‍රාර්ථනා කරන්න ඕනේ. විමුක්තිය ලබා ගන්න අදිෂ්ඨාන කරන්න ඕනේ. මේ අම්මලාට තාත්තලාට කවදාවත් මේ ආත්ම භාවයේ තුල හිතලා තියෙනවද නේ මම දැන් නිවන් දකින්න පටන් ගන්න ඕන කියලා? කවදාවත් හිතලා තියෙනවද මම මේ පාරමිතා පුරන්න පටන් ගන්න ඕන කියලා? පින්නතුනේ අකුසල් නොකර ඉන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. ඕක දැන් හම්බෙලා තියෙනවනේ. ඇයි එහෙනම් නොකර ඉන්න බැරි? කුසල් විතරක් සිද්ධ කරන්න පුළුවන් ආත්මය මොකක්ද? කුසල් විතරක් කරන්න. ආයේ මේ අවස්ථාව එන්නේ නැහැ. මෙතන කිසි කෙනෙක් ඉන්නවද අවුරුදු 7-800ක් ජීවත් වෙන්න ආපු? මම අවුරුදු 60-70ක් නේ ඉන්නනේ. බණ කියනකොට මම මැරෙන්න පුළුවන්, අහනකොට ඔයත් මැරෙන්න පුළුවන්. මේ එහෙම ජීවිතනේ. මේ අටකටු ගොඩක් තියෙනවා. ඕකේ මස් ටිකක් තියෙනවනේ. ඒක වැක් කරනකොට හැම වැටිලා තියෙනවා. මේ කරජකයක්, මේ මාංශකයක් නඩත්තු කරන්නේ 99ක් රෝග, 99ක් ව්‍යාධි. මේ පණුකුල 80කට ගුහාවක් ශරීරයක් වෙච්ච මේ මස් ගොඩක් නඩත්තු කරන්න නෙමෙයි හැම එකක්ම කරන්නේ. වෙන මොකේද? ඒ නිසා මේ සියලු දෙනාම හොඳට මතක තියාගන්න. සංසාරේ පුදුම විදිහට පින් කරලා ඇති මේ වගේ අවස්ථාවක් ලබා ගන්න. ඒ නිසා කවදාවත් අද ඉඳන් එකදු අකුසලයක්වත් සිදු කරගන්න එපා. මේ සංසාරෙම සපවත් වෙන්න අද ඉඳන් වෙනදුනේ නිවන් දකින්න යන ගමනේ පින් කුසල් විතරක් එකව කරගන්න.
සිතයි කයයි වචනයයි සංවර කරගෙන ඔය මේකේ මහ දෙයක් නැහැ නේ පින්නතුනේ. පොඩි වැඩ ටිකක් තියෙන්නේ. කය කොහොම හරි සංවර කරගන්න. ඔට්ටු වෙන්න එපා එකපාරම හිත එක්ලාස් කරගන්න. වචනය කොහොම හරි සංවර කරගන්න. බොහෝ පිරිස් ඉන්නවනේ නේ. වචනයයි කයයි සංවර කරගන්න නැතුව මොකද කරන්නේ? අර හදනෝනේ දර නිකන් බුදු වෙන්න වාගේ. ඔය එක එක පාඩ භාවනා පාඩ මම මේක අරහනවා එහෙම නෙමෙයි මෙවට. පාඨමාලා මට්ටමින් රහත් වෙන්න හදන්නේ. මතකද අර කොල්ලු පිටිය බුදු වෙන්න කියලා ගේ වික්ක කෝටි 5කට. බුදු බව ගන්න කෝටි 5කට වික්කනේ. මේ පැතිවලත් තිබ්බනේ විවිධ රහත් කරන. එක අම්මා කෙනෙක් නායක හාමුදුරුවනේ. මම මේ ඔයත්තන් ඔය මිත්‍යාවෙන් මිදෙන්න කියනවා මිසක් කිසි කෙනෙකුට ගරහන්න චේතනාවෙන් කියනව නෙමෙයි. සෝවාන් පාඨමාලාව එහෙම තිබ්බ නාඩගම් මේකේ. ඉවර වුණාට පස්සේ අර උගන්නපු කෙනාට අමතක් වෙලා මුන්දා සෝවාන් වෙලා ඉවරයි කියලා. ආයෙත් පටන් ගත්තා සෝවාන් එක. මුන්දා කියලා නෑ දැන් මට සකෘදාගාමි වෙන්න ඕනේ මං ඒක කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අර ඩේලි එන එක මාක් කරපු ඩයිරිය ගෙනල්ලා පෙන්වලා දැන් හරියනම් සකෘදාගාමි පටන් ගමු කිව්වලු. එහෙම තිබ්බේ මේක. එහෙම තියනව ඕනදර. අර මම එකයි කියන්නේ. කයයි වචනයයි සංවර කරගමු. බුදුවරුනේ උගන්වන්නේ නේ. වාචාය සංවරෝ සාදු. වචනේ සංවරකම තියෙන්න ඕනේ. එහෙම බැරි වුණොත් අර දන්නවනේ අර කිරිහාමි සිල් ගන්න ගියේ. අන්තිම අර අමුඩේ විතරනේ ගහගෙන ගියේ. සේරම දාලානේ ගියේ. අවසානයේ මොකද වුනේ? අමුඩේ කණ්ඩ මීයක් ආවා. මී අයලවන්න බැලලියෙක් ගෙනාවා. ඊට පස්සේ බැලලියට කිරි දෙන්න වැස්සියෙක් ගෙනාවා. වැස්සි බලා ගන්න කොල්ලෙක් ගෙනාවා. කොල්ලා බිරිඳක් ගෙනාවා. දෙන්න ළමයි හැදුවා අන්තිමේට. ආපහු අමුඩේ ගලවලා ගෙදර ගියා. ඇයි? කය වචනය සංවර කරගන්න බැරි වුණාම කවදාවත් ජීවිතේ අප්‍රිය වෙලා භවනා කරන්න යන්න එපා. සම්පූර්ණ නැත වෙනවා. ජීවිතේ කලකිරුණාම භාවනා කරන්න පුළුවන්ද? සමහරව කියනව නේද ඔය කේන්ති කියපුවම මෛත්‍රී වඩන්න කියලා. මෙතන ඉන්න කාටද පුළුවන් කේන්ති කියපුවම මෛත්‍රී වඩන්න? අකුණුහරුප කියන මිසක් වෙන මොනවද මතක් වෙන්නේ? ඉස්මයන් යකුණ ගපුවාම කාටවත් සියලු සත්‍ය සුවපත් වේවා කියලා මතක් වෙනවද? පින්නතනේ මේ නිවන් මඟ අහුරන නේ අර පංච නීවරණ ධර්මවල උගන්වන්නේ කාමච්ඡන්ද ඊළඟට ව්‍යාපාද. ව්‍යාපාදේ නඩත්තු කරන්නේ මොකෙන්ද? ද්වේෂයෙන්. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ප්‍රධාන අකුසල මුල් අතර එකක් මොකක්ද? ද්වේෂය. පුරුදු වෙන්න ඔය කය වචනය ඉස්සරලම පරිස්සම් කරගන්න. එහෙම නැත්නම් අපිට එන තරහයි හැටියට වෙන්නම කුසල් කය වචනේ අසංවරකම හින්දා. ඔය පොඩි උදාහරණයක් ඕනනම් දැම්ම කියන්න. ඔය බලන්න පුළුවන් ඕන. දැන් අය කහන්න 10 දෙනෙක් විතර ඇවිල්ලා ඉස්සරහින් හිට ගන්න ඕනේ. කොටන්න ලෑස්ති වෙනවනේ පිටිපස්සේ ඉඳලා. නැහැ කියලාද කියන්නේ? මොකක්ද මේ වෙන්නේ? සංවර කර ගන්නම බැරි මොකක්ද? කයයි වචනයයි. කාගෙන ඉඳි හිතට එනේවා. අවසානයේ සංවර කර ගන්න බැරි වුණාම මොකද වෙන්නේ? ඔය පුරුදු වෙන්න ජීවිතේ මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබපුවාම කය වචනය වස් සංවර කර ගන්න. කයයි වචනයයි සංවර කර ගන්න. අපහසු නම් කොට හොඳ විසඳුමක් තියෙනවා. කය වචනය සීල සම්පන්න කරගන්න කායේන වාචාය සංවර කය වචනය සංවර කරගන්න එකමනේ සීලය. මං කියන්නේ මේ කරන එක අපහසු නෝ. දැන් ඔය මේ අම්මලාට තාත්තලාට දවසට කුණුහරුප කීයක් විතර කියවෙනවද? කී ගමනක් දවසට තෝතෝ කියලා කියනවා. පුරුදු වෙන්න. මෙහෙම හික්මීමක් ඇති කරගන්න බැරි නම් එකම එක යෝජනාවක් කරන්නම් හෙට ඉඳන් පටන් ගන්න. බුද්ධවත කරන්න. සත්තයි හෙට ඉර පායනවා. එලෙසමයි පින්නතුනේ කවදාවත් ජීවිතේ වරදින්නේ නැහැ.
බුද්ධවත කරන මිනිස්සුන්ට මෙව මේ තරුණ මහත්තුරු හොඳට අහගන්න ඕන හොඳ. ඔය කොල්ලොන්ගේ සාක්කුවල දැන් බැලුවත් ඇති දුම්කොළ පළුවක් හරි. නැතිනවනේ. හකු පුරවගෙන නැත්තේ අර දුම්කොළ කුඩු වලින්. ඔය නුවර කොහමද දන්නේ බොහෝ පැතිවල තරුණයෝ එහෙමනේ. මේ පොඩි උන් පෙතිබොනෝ. එතකොට මේ තරුණ මහත්තුරු අපේ තාත්තලා අපේ අම්මලා මම මේ කියන ටික හෙට ඉඳන් කරන්න. නායකහන්න මම අර කූරගල ධර්ම දේශනාව කරලා යනකොට පාන්දර 1ට විතර තරුණයෙක් කෝල් එකක් ගන්නවා. අරගෙන කියනවා පහන තියෙන තැන බුදු පිළිම. ඔහොමම හිතා ගන්නකො. මම කියනවට ගිහිල්ලා බුදු පිළිමයට ඔහම ඇඟිල්ලෙන් අදින්නකො. මොකද වෙන්නේ? දඩ දූවිලි තට්ටුවක් ඇඟිල්ලට එනවා. නෑ නිකන් මම කියනවට අද ගිහින් ඕක කරන්නකො. පහන තියෙන තැන ඔහොම ගිහිල්ලා අත ගන්නකො. ජරා ගොඩනේ. මේ මහදේවල් නෙමෙයි හොඳ මම රුපියල් 50ක්වත් වීද මම කියන්නේ නෙල්ලිගල පින් කැටේ රුපියල් 5ක්වත් දාන්න කියලා. නායකහරුන්ට පින් සිද්ධ වෙන්න උන්වහන්සේ මොකද්ද කිව්වේ? අර නුවර මගේ මිනිස්සුන්ට බණක් අස්සන්න ඕනේ. හරි පොඩි දේවල්. කුරගල ගිහින් එනකොට තරුණයා කියනවා. අහලා ඇවිල්ලා ගෙදර ඉන්න බැරි වුණාලු. නැගිට්ටලු. ගත්තලු බුදු පිළිම ඇල්ලුවලු ටැප් එකට. අර කොල්ලට ආපු හැඟීමනේ. අර මගේ බුදුහාමුදුරු. කොල්ලා ගිහිල්ලා බුදු පිළිමේ අතගාලා බලලා දූවිලි. නිින්ද ගියේ නෑලු. සුද්ධ කරවලු සම්පූර්ණයෙන්ම තථාගතයන් වහන්සේට පහන තියෙන ආසනේ. කියනවා එලන්න මොකවත් නෑ පතර පිටුවක් කිලවලු අලුතෙන්. මේක නෙමෙයිද වෙන්න ඕනේ. වැට උඩට ගණ්ඩයි අමාරු. එල්ලි වෙනකන් ඇහැරලා හිටියලු. මොකේද? පන් විදුර පූජා කරගන්න. එල්ලි වෙනකන් ඇහැරලා හිටියලු. ඒකයි මම ඔය කියන්නේ. තරුණ මහත්තුරු තරුණයෝ බනහඬ ගත්තාම එක ටිකක් අර ඕඩෝස් වගේ. මේක තරුණයන්ට තරම් දැනෙන පිරිසක්. ග්‍රහණය කරගන්න පිරිසක්. වෙන කොහෙද? අද ගෙදර යන්න. වෙනතන මේ අපේ බුදුහාමුදුරු මේ ලෝකේ එකම වෙලාවට එකම විදිහට රත්තරන් පාත්‍රවල රත්තරන් නෙළුම් මල් උඩ නායකහරවාද කියනවා හාල් කිලෝ 100 ගාණක් දවසට උන්වහන්සේගේ ආයතනවල හදනවා මොකේද? බුදුහාමුදුරන්ට. මම මේක කියන්න නායකහන්නේ මේ විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලේ ඒ කාලේ දඩබ්බර අවදියනේ අපේ. ඔය අපි හරියට බලනවා නෙල්ලිගල නායක හාමුදුරුවෝ බුද්ධ වත කරන විදිය. බලන්නකො මං එදා හිතපු එක මට අද මෙතන කියාගන්න කවදාවත් මං හිතුවේ නෑනේ.